සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සැමට. ශ්‍රී ලංකාව සහභාගී වන තුන්කොන් T20 තරගාවලිය ඊයේ දිනේදී ආරම්භ වුණා. ඊට සමගාමීව ප්‍රථම තරගය ලෙස පැවැත්වුණේ සිම්බාබ්වේ සහ සත්කාරක පාකිස්තානය අතර තරගයයි. මේ තරගය අවසන් මොහොතේ ජය ගැනීමට පාකිස්තානය සමත් වුණේ පන්දු 4ක් ඉතිරිව තිබේදී. තුන්කොන් තරගාවලියේ සියලු තරග පවත්වන්නේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී. මේ ක්‍රීඩාංගණය පාකිස්තානයට සහ සිම්බාබ්වේ කණ්ඩායමට වඩාත් හුරු වුණත් ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රථම T20 තරගය මෙයයි. PTA T20 ඉතිහාසය ගත්තොත් මේ පිටියේ ඊයේ තරගයත් ඇතුළුව දැනට T20 තරග 10ක් පවත්වා තිබෙනවා. ඉන් එක් තරගයක් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කණ්ඩායමුත් තරග 7ක් ප්‍රථමයෙන් පන්දු යැවූ කණ්ඩායමුත් ජයගෙන තිබෙනවා. බැරි වෙලාවත් ඊයේ සිම්බාබ්වේ පිළ තව ලකුණු 15ක් පමණ ලබාගෙන තිබුණා නම් මේ වාර්තා වෙනස් වීමට තිබුණා. පිටියේ වැඩි සහාය සැමවිටම දක්වන්නේ දෙවනුවට පන්දුවට පහර දෙන කණ්ඩායමටයි. ප්‍රථමයෙන් පන්දුවට පහර දී ජයගත් එකම කණ්ඩායම වන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි. ඒ පහුගිය ඔක්තෝබර් 28 පැවති තරගයේ ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහර දී ලකුණු 194ක් ලබාගෙන පාකිස්තානය ලකුණු 139කට සීමා කිරීම සමග කාසියේ වාසිය දිනුවොත් හැම කණ්ඩායමක්ම කරන්නේ ප්‍රථමයෙන් පන්දු යැවීම. ඊට ප්‍රධානම හේතුව පින්න. නමුත් ඊයේ දිනේදී අපි දුටුවා පින්න පැවතියේ ඉතාමත් තවම මට්ටමක. මා කලින් සඳහන් කළ ලෙසටම සිම්බාබ්වේ කණ්ඩායම තව ලකුණු 15ක් පමණ ලබාගෙන තිබුණා නම් ඔවුන් තරගයේ ජය ගන්නවා. ඒ නිසා කාසියේ වාසිය දිනුවොත් ගන්න තීරණය ගැන 100 පාරක් විතර හිතන්න ඕනේ. ඉතිහාස වාර්තා පැත්තකට තියලා එදා දවසේ තනතිරුවේ ස්වභාවය කාලගුණය මේ වගේ දේවල් හොඳින් විශ්ලේෂණය කරලා තීරණ ගන්න ඕනේ. නමුත් අපේ මහදන මුත්තෝ මොනා කරයිද කියන එකයි ගැටලුව. මේ පිටිය වේග පන්දුවට වඩාත් හිත කරයි. වැඩිම කඩුල් ලබාගෙන තිබෙන ක්‍රීඩකයන් තුන්දෙනාම වේග පන්දු යවන්නන්. ඊයේ බිඳුවට ගියත් මේ ක්‍රීඩාංගණය බාබර් රසාම්ට වඩාත් හිතකර ක්‍රීඩාංගණයක්. ශ්‍රී ලංකා සංජිතයේ පැත්තට આવොත් චරිත්ගේ නැවත පැමිණීම සමග ඒ අඩුව පිරවීමට පවන් රත්නායකට හැකි වුණා. පවන්ට අවස්ථාවක් දීමට නම් දසුන්ව අනිවාර්යයෙන්ම පිතිකරන අංශයෙන් උඩට දැමිය යුතුයි. සනත් ජයසූරිය ඇතුළු අපේ බලධාරීන් යල් පැනපු තීරිවලමින් නැතුව මේ තරගාවලියේදීවත් දසුන්ව අංක 4-5 ස්ථානවල අත්හදා බැලිය යුතුමයි. බැරි වෙලාවත් අපේ ආරම්භක පිතිකරුවන් ඕපන් එකට ලකුණු 70ක් 80ක් දැම්මොත් දසුන් අංක 3ට එව්වත් පාඩුවක් වෙන්නේ නැහැ. මේ සංජිතයත් එක්ක අපිට පසුබෙලට ඕනතරම් පිතිකරන ඔප්ෂන් තියෙනවා. ලෝක කුසලානයට වැඩි කාලයක් නැහැ. ඊට කලින් අපිට ලොකු තරගාවලි ප්‍රමාණයකුත් නැහැ. තියන්න තිබුණු LPLුත් නැහැ. මුකුත්ම නැති ලංකාවට මේ තරගාවලිය තමයි ලොකුම සරණ. ඒ නිසා කරන්න පුළුවන් හොඳම ප්‍රැක්ටිකල් දේවල් අත්හදා බැලිය යුතුමයි. වෙනද වගේ ලෝක කුසලානයේ වෙලාවට අත්හදා බැලීම් කරන්න තියාගන්න නැතුව. ඒ නිසා ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන දසුන්ටත් ප්‍රමෝෂන් එකක් දීලා නිවැරදි තාර්කික විශ්ලේෂණ මත මේ තරගාවලියට අවතීර්ණ විය යුතුයි. ඔබ මොකද මේ දේවල් ගැන හිතන්නේ? දසුන්ට පිතිකරණයේ ප්‍රමෝෂන් එකක් දිය යුතුද? ඔබේ තාර්කික ක්‍රීඩාශීලී අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් දැනට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.